අපි කොරෝනා වල හිර වෙනවා ලංකාවට ඇවිල්ලා. හිර වෙලා ඊට එතෙන්දී එයා දකිනවා පාකිස්තානෙන් ලංකාවට හාල් නැවක් එවනවා. ඒ හාල් නැවක් එවද්දි මට මෙයා කියනවා ඔයාලගේ රටෙන් අපිට කන්න නැති වෙනකොට මැතිණිය අපිට නිකන් හාල් නැවක් එවුවා. ඇයි මේ හාල් ගෙන්නන්නේ කියලා. ඊට පස්සේ එතකොට අර පෞර ප්‍රශ්න කාබනික වගාවත් එක ගිහලා ඇති වෙලා තිබිච්ච වකවානුව 2021. පස්සේ මම ඕක කිව්වම එයා කිව්වා මගේ එයාගේ පෞර කම්පැනි එකත් ඔය මේ දැන් පෞර කම්පැනි එක එයාගේ. ඉතින් ඒකත් එක්ක මේ මගේ පෞර එක මෙහෙ දෙන්නම් මේ මිනිසුන්ට වැඩියෙන් අස්සන්න ගන්න මේක හොඳයි කියලා. මම එතකොට කිව්වා ගානත් එක බලද්දි 4th generation 4G 4 එකක්. ඒ කියන්නේ දැන් මම මේ ගෙනල්ලා තියෙන 4G 4 එකක්. ඉතින් මේ වගේ 4G ෆර්ටිලයිසර් ලෝකේ ලොකු මිලකට යන්නේ. අපේ ලංකාවට ඇවිල්ලා යූරියා මිටි ඒ දවස්වල රුපියල් 3000ට සහන ආධාරත් එක්ක දීලා තිබ්බේ. 4 එකත් එක්ක මේක කරන්න බෑ කියලා මං කිව්වා මේක ෆේල් වෙයි කියලා. ඊට පස්සෙත් එයා කිව්වේ නෑ මං ඔයාගේ පිටිපස්සෙන් ඉන්නවා. ඔයා මේක හරි විදියට ජනගත කරන්න මං ඔයාට සහන මේ එකකට අනිත් රටවල් වල යන වියදමෙන් ලාභයෙන් මේව කරගෙන දෙන්නම් කියලා. දැන් ඔබ එහෙම එකගතාවයකට ඇවිල්ලා හරි දෙන්නම් කීප එක අරගෙන ඇවිල්ලා ලංකාවේ ඔබ බිස්නස් එක පටන් ගන්නකොට ඔබට කොච්චර කැපිටල් එකක් තිබුණාද? ඔබට කොච්චර ප්‍රාග්ධනයක් තිබුණාද? මට වෝටර් ෆිල්ටර් එකෙන් ආපු සල්ලි වලින් තිබ්බේ පොඩි ගාණක් තිබ්බේ. හැබැයි මං මගේ මේ අතේ ඉන්ෂුරන්ස් එකක් හම්බෙලා තිබ්බා ඇක්සිඩන්ට් එකේ. මේකෙයි මං ඒ කොරියාවෙන් එනකොට අරන් ආපු සල්ලි ලක්ෂ 40 ගාණක් තිබ්බා. ඒ ලක්ෂ 40 ගාණම ඉවරුනේ සාම්පල් වලට සහ ලයිසන් එක හදාගන්න ඇනලිසිස් කරපු දේවල් වලට මගේ පෞද්ගලික සල්ලි. අන්තිම සතේටම ඉවරනකම් මං ඒකත් එක්ක එල්ලිලා ඉඳියා. ලයිසන් එක අරගෙන පළවෙනි පෝර කන්ටේනර් එක මට මතක විදියට ලක්ෂ 300 ගාණක. ඩොලර් 60000ක්. එතකොට ඩොලර් එක 320යි. ඒක ගුණ ග්‍රාම ලක්ෂ 300 ගාණක් වගේ ආසන්න ගාණක් එන්නේ. මට කොරියාවෙන් කැමති වෙනවා පළවෙනි කන්ටේනර් එක දෙන්න DO ඩොකියුමන්ට් වලට. DA ඩොකියුමන්ට් වලට. ඒ කියන්නේ විකුණලා සල්ලි දෙන්න. එතකොට ඩොලර් ප්‍රශ්නෙත් එක්ක ඩොලර් යවන්න බැරි ප්‍රශ්නකුත් තිබ්බා. මට LC එකක් ඕපන් කරන්න කොහොමත්වත් කමක් නැහැ ලංකාවේ. හැබැයි මම විලියු කරන එකම දේ තමයි මේක මේ රුසියන් ලේඛකයෙක් කියපු දෙයක්. ලෝකේ ඉන්න නරකම මිනිහ වුණත් කමක් නැහැ. බොරුකාරයෙක් සහ රැවටිලිකාරයෙක් වෙන්න එපා කියලා. මටත් ඒක විතරයි තිබ්බේ. මම කවදාවත් කිසිම කෙනෙක්ට බොරුවක් කළා නැහැ අද තාම වෙනකම්. ඒ විශ්වාසයෙන් හින්දා තමයි ඔබට සත පහක්වත් ගන්න නැතුව විකුණලා සල්ලි දෙන්න කියලා ඇවිල්ලා ඊට පස්සේ මෙහෙ මම ගිහිල්ලා ලංකාවේ රජයේ බැංකුවකට ගියායින් පස්සේ කිව්වා නෑ ඔයාට එහෙම කිව්වට එයාලා දෙන්නම් කිව්වට පස්සේ අපෙන් තමයි LC එක අපේ හරහා ඕපන් කරොත් සල්ලි ඉල්ලන්නේ. ඔයා ඇවිල්ලා මේ ඕක සහතික කරලා එහෙන් ගෙන්නන්න කියලා. පස්සේ ලිඛිතව එහෙන් ඩොකියුමන්ට් එකක් ගෙන්නුවා මේ සල්ලි නොලැබුණත් කමක් නෑ කියලා. ඒ පදනම මත DA ඩොකියුමන්ට් එක ඇරලා මං ඉස්සෙල්ලම කරන්නේ මාස 4ක් විතර මහන්සි වෙලා පෝර් කන්ටේනර් එන්න කලින් පොඩි මාකටින් එකක් හදලා ඇවිල්ලා මාස 2ක් 3ක් අතර කාලය ඇතුළත මං අර සල්ලි ටික ඔක්කොම කොරියාවට යවනවා. ඒ කියන්නේ ඔබ පෝර් කන්ටේනර් එකේ භාගයක් විකුණනවා. ලංකාවේ ටී ෆැක්ටරි වලට ගිහිල්ලා ටී ෆැක්ටරි ඕන මිස්ටර් අඬාරදෙනිය සුදු මහත්තයා කියලා ඉන්නවා. අඬාරදෙනිය ගෲප් එකේ ෆැක්ටරි 14 ගෝන. එයා ගැන කියන්නම ඕන. එයා තමයි පළවෙනි කන්ටේනර් එක ගෙවන්න මට සල්ලි ටික දෙන්නේ. පෝර් ටික අරගෙන. අදටත් මේ ප්‍රොඩක්ට් එකට මිනිස්සු දැන් වඳින තැනට අවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මම මේ දැන් මෙහෙට මේ පැල්වත්තට එහෙම සතියට දවසක් දෙකක් එන වෙලාවල් තියෙද්දි මට ඒ කට්ටියක වගාවල් සක්සස් වෙච්ච ෆාමර්ස්ලා මට නිකන් මගේ වාහනේට එයාලා ගෙලවලු පළතුරු ටික දාලා දෙනවා.